සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිතව සේරම. අද අපි කතා කරන්න යන්නේ ජපානයේ අඳුරු අතීතයකට හිමිකම් කියන දූපතක් ගැන. ඒ තමයි හෂිමා දූපත. ජපානයේ නාගසාකි වෙරළට ඔබ්බෙන් මුහුද මැද තමයි මේ හෂිමා දූපත පිහිටලා තියෙන්නේ. මේකේ හැඩය යුද නෞකාවක් වගේ හින්දා මේකට බැටල්ෂිප් අයිලන්ඩ් කියලාත් හඳුන්වනවා. කාලයකට කලින් මේක ඉතාමත් සමෘද්ධිමත් ගල්ලංගුරු ගැනීම් ස්ථානයක් විදිහට තිබිලා තියෙනවා. 19 වෙනි ශතවර්ෂයේ අගභාගයේදී ජපානයේ සීග්‍රෙන් කාර්මීකරණය වුණා. ඉතින් මේ කාලයේදී ගල්ලංගුරු තමයි ඉන්ධනය වුණේ. 1890 දී මිට්සුබිෂි සමාගම හෂිමා දූපත මිලට අරගෙන ඒකේ ප්‍රධාන ගල්ලංගුරු ගැනීම් ස්ථානයක් බවට පත් කරනවා. ඉතින් ඊට පස්සේ මේ හෂිමා දූපත ලෝකයේ වැඩිම ජනාකීර්ණ ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මේ වර්ධනය 1950 ගණන් වල උච්චතම අවස්ථාවට පත් වෙනවා. හෂිමා දිවයිනේ 5000කට වැඩි පදිංචිකරුවක් ප්‍රමාණයක් වගේම පාසල් සාප්පු රෝහල් සහ සිනමා ශාලාවකුත් තිබිලා තියෙනවා. ඒ අක්කර 16ක භූමි ප්‍රදේශයක. ඉතින් කොහොම හරි 1960 වගේ වෙද්දි ගල්ලංගුරු වලින් පෙට්‍රෝලියම් වලට මාරු වුණාට පස්සේ මේ ගල්ලංගුරු කැණීම අඩු වෙලා ගිහින් තියෙනවා. 1974 වෙද්දි මිත්සුබිෂි සමාගම මේ පතල වහලා දාලා තියෙනවා. ඉතින් එක රැයකින්ම හෂිමා අතෑරලා දාපු දූපතක් බවට පත් වෙලා තියෙනවා. කොහොම වුණත් මේකේ අඳුරු අතීතයකටත් හිමිකම් කියනවා. ඒ දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේදී මේ දූපත බලහත්කාර කම්කරුව වූ කඳවුරක් විදිහට භාවිතා කරලා තියෙනවා. කොරියානු සහ චීන කම්කරුවන් හෂිමා දූපත ගෙනත් දාලා දැඩි කොන්දේසි යටතේ අධික ලෙස වැඩ අරගෙන තියෙනවා. ඉතින් මේ හින්දම බොහෝ දෙනෙක්ට ජීවිත පවා අහිමි වෙලා තියෙනවා. 2009 වසරේදී මේ හෂිමා දූපත සංචාරකයින්ට විවෘත වෙනවා. 2015 වසරේදී මේක යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් විදිහට නම් කරලා තියෙනවා. කොහොම වුණත් ආරක්ෂිත හේතුන් හින්දා මේකට ඇතුළු වෙන්න පුළුවන් ඇතැම් ප්‍රදේශවල විතරයි. ඉතින් මේ තමයි අඳුරු අතීතයකට හිමිකම් කියන හෂිමා දූපතේ කතාව. ඉතින් ඔයාලා මොකද හිතන්නද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.